ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දින මගේ YouTube channel එකට විසිතුරු ගෙවත්ත. ඉතින් මම අදත් මගේ තුන්වෙනි plant sale එක අරන් ආවා. ඔයාලට ඔයාලගේ අතේ තියෙන මුදලට ගැලපෙන පැලයක් තියෙනවා නම් අරගෙන ඔයාලා ඔයාලගේ ගෙමදුල ලස්සන කරගන්න කියලා ආරාධනා කරමින් මගේ පැල සේල් එකේ ඔන්න මුලින්ම පැල ටික මම පෙන්වන්නයි යන්නේ. මුලින්ම මම මගේ සේල් එකට දැම්මේ මෙන්න මේ වගේ ලස්සන ground orchid වර්ග 5ක්. මෙන්න පළවෙනි පැලය. මේ බලන්න. පැල ගොඩක් ලොකුයි. මේ අංක 1 මේකේ මල් එක්ක ලොකු පැලයක් රුපියල් 500යි. මල් නැති සාමාන්‍ය මල් එන්න ආසන්න පැලයක් රුපියල් 250කට ඔයාලට දෙන්න පුළුවන්. ඊළඟ වර්ගය බලමු. ඊළඟට තියෙන්නේ මෙන්න මේ දම් පාට වර්ගය ground orchid. මේ බලන්න මල් කිනිති ගොඩාක් තියෙනවා. මම ඉතින් මේවට ගොඩාක් මේ බිත්තර කටු පොහොර දැම්මට පස්සේ තමයි ගොඩාක් මේ මල් එන්න පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ පැලේ අංක 2 මේක අංක 2 මේ පඳුර ගොඩක් විශාලයි. මේකෙන් පැලයක් රුපියල් 250යි. ඊළඟට තියෙන්නේ කහ පාට වර්ගය. පහුගිය කාලේ වැස්සත් එක්ක මල් ගොඩක් හැලිලා ගිහින් කීපයක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ කහ පාට. මේක අංක 3 මේකෙනුත් පැලයක් රුපියල් 250යි. මල් ආසන්න පැලයක්. මල් එක්ක පැලයක් රුපියල් 500යි. ඊළඟට අංක 4 බලමු. අංක 4ට තියෙන්නේ මෙන්න මේක. අංක 4 සුදු පාට ground orchid එක. මෙන්න බලන්න. සුදු පාටයි. මෙන්න බලන්න මුල් පද්ධතිය. මේක අංක 4 මේකත් අර විදිහම 250යි. මල් ආසන්න 500යි. මල් මේ වගේ මල් පොකුරු තියෙන ලොකු පැලයක්. ඊළඟට අංක 5 අංක 5 බලන්න. මේක මේ සුදු නෙවෙයි. මේක සුදුයි. මේ බලන්න. මේක සුදු පාට. මේක මේ නිකන් අර දම් පාට. දම් පාට වගේ. එක ගොඩක් ලා පාට තියෙන්නේ මේ. සුදු නෙවෙයි. මේක වර්ග දෙකක්. මේකෙනුත් අර විදිහටම 250යි. මල් එක්ක මේ වගේ ලොකු පැලයක් රුපියල් 500යි. ඊළඟට අංක 6 අංක 6ට මම මගේ සේල් එකට දැම්මේ මෙන්න මේ වගේ ලොකු කෝමාරිකා පැලයක්. ඔයාලට පේනවා ඇති. ලොකුවට අතු විහිදිලා ගිහින් තියෙනවා. ගොඩාක් සරුවට හැදිලා තියෙන. මේවට කොම්පෝස්ට් පොහොර තමයි ගොඩක් දාන්න ඕනේ මේ වගේ ලොකුවට හැදෙන්න. මේක අංක 6 මේක රුපියල් 250යි. ඊළඟට අංක 7 යටතේ තියෙන්නේ මෙන්න අංක 7 මේ තියෙන්නේ පිලෝ එකක් මේ වෙරිගේටඩ් වෙන ලොකු පිලෝ එකක්. මේක ටිකක් ලොකු පැලයක්. කට් මුල් තියෙනවා ඔයාලට කට් කරගන්න පුළුවන් මේවා. ඔයාලා දන්නවා. මේ බලන්නකො පත්‍ර විශාලට හැදිලා තියෙනවා. මේක ගොඩාක් සේල් වල දකින්න නැති පිලෝ එකක්. මේක එක පැලයක් රුපියල් මෙන්න මේ පැලේ වගේ පැල රුපියල් 250යි. අංක 8න් තියෙන්නේ අද මෙන්න මේ වගේ ලොකු ඇග්ලොනිමා පැලයක්. ලොකුම ලොකු ඇග්ලොනිමා පැලයක්. මේක බලන්න මේ රෝස පාට වෙලා තියෙන්නේ. මේ කොලේම රෝස පාට වෙනවා අවුවට. මේ ලොකුම ලොකු පැලයක් තියෙන්නේ. මේ බලන්න. කට් මුල් ඇවිල්ලා තියෙන්නේ. කට් කරගන්න පුළුවන්. පැල 4-5ක්ම හදා ගන්න පුළුවන්. මෙන්න මේ ලොකු පැලේ රුපියල් 250යි. අංක 9න් තියෙන්නේත් මෙන්න මේ වගේ ලොකු ඇග්ලොනිමා පැලයක්. මේ බලන්න. සුදු පාට ලයින් එකක් ගිහින් තියෙනවා. කොළ පාට ශාක පත්‍ර. ඉතින් හරි ලස්සනයි. මෙන්න මේකත් ගොඩක් උසයි. පැල හදා ගන්න පුළුවන්. ලොකු ප්ලාන්ට් එකක්. මේක එක පැලයක් රුපියල් 200යි. මෙන්න මේ ප්‍රමාණය ලොකු පැල. අංක 10න් තියෙන්නේ මෙන්න මේ ලොකු ඇග්ලොනිමා පැලය. මේකේ වටේට තද කොළ පාටින් ලයින් එකක් යනවා. මැද අලු පාටයි.
මේක මද පොට් එක මගේ තියෙනවා මේකේ. මේක ගොඩාක් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මද පොට් එක විශාලට ගිහින් තියෙනවා. මේක ඉන්ඩෝ තියන්න තමයි ගොඩාක් ගැලපෙන්නේ. මෙන්න මේ වගේ ලොකු පැල ගොඩක් මං ගාව තියෙනවා. මෙන්න මේ පැලයක් ඔයාලට දෙන්න පුළුවන් රුපියල් 200කට. අංක 11න් තියෙන්නේ මෙන්න මේ බ්‍රිමීලියා ශාකය. මෙන්න මේක. මේ ගොඩක් ලොකු වෙලා තියෙනවා. මේ බලන්නකො වෛරන් තියෙනවා. මේකෙන් ලොකු පැලයක් රුපියල් 100යි. අංක 13න් තියෙන්නේ මෙන්න මේ වගේ මේ ලස්සන කහපාට වෙන මෙන්න මේ පිලෝ එක. මෙන්න මේකේ මෙන්න මේ වගේ ලොකු පැලයක් රුපියල් 300යි. අංක 13 රුපියල් 300යි. අංක 14න් තියෙන්නේ මෙන්න මේ බටර්ෆ්ලයි ප්ලාන්ට් එක. මේකේ වැස්සෙන් පස්සේ මල් ගොඩාක් හැදිලා තියෙනවා. මේ ලොකු බුෂ් එකක් මේක. මේවට එහෙම ගොඩාක් පොහොර ඕන ශාක නෙමෙයි. මේවා නිකම්ම හැදිලා එනවා. වැලි කොම්පෝස්ට් ටිකක් දැම්මනම්. ඉතින් මේක අංක 14 යටතේ මේ වගේ ලොකු පැලයක් ඔයාලට ඕන ප්‍රමාණය ඉල්ලන්න. ලොකු පැල රුපියල් 50කට දෙන්න පුළුවන් එක පැලයක්. මේ මලුත් තියෙන ලොකු පැලයක්. අංක 15න් අද තියෙන්නේ මෙන්න මේ ලස්සන මලක් පිපෙන මේ ශාකය. මේ බලන්න. මල් හරි ලස්සනයි මේකේ. මේක ලොකු බුෂ් එකකට හැදෙන්නේ මේ. මගේ දැන් මේක මැරිලෑන්ඩ් එන්නේ මේ පැල ගොඩක්. මේ වගේ මේවා සීඩ්ස් වලින් තමයි බෝ වෙන්නේ. හැම තැනම පැල වෙනවා. ඉතින් වගේ තව පැල ගොඩක් තියෙනවා. මේක මැරිලා ගියාට. මෙන්න මේ වගේ ලොකු පැලයක් ඔයාලට මෙන්න මේ වගේ මේකේ පැල තියෙනවා මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ලොකු පැලයක් රුපියල් 50කට දෙන්න පුළුවන් මෙන්න මේ මලුත් තියෙන ලොකු පැලයක්. අංක 16න් තියෙන්නේ අද මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එක. මේකත් හරි ලස්සනයි. මෙන්න මේකත් ලොකු බුෂ් එකකට හැදිච්චාම හරි ලස්සනයි. ඉන්නකො මම අද පොට් එක පෙන්නන්න මේකේ. මේ බලන්නකො ඔයාලට පේනවා ඇති. ලොකුවට හැදිලා තියෙන්නේ. හරි ලස්සනයි. මලුත් පිපිලා තියෙනවා මේ. හරි ලස්සනයි. මේකෙන් මෙන්න මේ වගේ ලොකු පැලයක් ඔයාලට රුපියල් 50කට දෙන්න පුළුවන්. අපි තාම ඉතින් මේ අලුතෙන් සේල් පටන්ගෙන කරන අය. ඉතින් අපිට ඔයාලගේ ලයික් ගොඩාක් වටිනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. අදට මගේ පැල සේල් එක මෙතනින් අවසానයි. ඔයාලට තෙරුවන් සරණයි.